මාස 3ක වගේ ඉඳලාද මේ ට්‍රීට්මන්ට් එක කරන්න ගත්තේ අර වයිෆ් ගේ තුවාල වලට. දැන් හැබැයි විකරණා තියෙන්නේ අවුරුදු 20කට මේක අවුරුදු 20ක් විතර තිබ්බ කේස් එකක් දැන් රිකවර් වෙලා තියෙනවා මේකෙන්. ඊට පස්සේ දැන් ඇත්තටම මේ වතුරේකින් ඒක සෝදලා බෙහෙත් දාගෙන තියෙනවා. දැන් චූටි පොඩි ඒ ප්‍රදේශයක තමයි තුවාලේ තියෙන්නේ. ඔක තව මාසයක් යනකොට තුවාලේ හොඳයි කියලා බලන්න. මටත් ගොඩක් සතුටුයි. හැබැයි ඇත්තටම මොන එක තියෙනවනේ. මොන වතුරේක අපේ බබාට මේ කොත්තුරු ටිකක් කෑවොත් එයාට ගෑස්ට්‍රයිටිස් ඉති ගන්නම බැහැ. රූමෙට් එකටම හදනවා. ඒ වතුරේක බිව්වම එයා කන්ඩිෂනර් වතුර ටිකක් බීරිවල ඒක කාර්යවල ආයි වතුර කපිලා නෙදී තමයි දෙයක පිටයි කිසිම දෙයක් නැහැ. නෑ ගෑස්ට්‍රයිටිස් වලට විතරක් නෙමෙයි ලෙඩ රෝග 35කටත් වැඩි ප්‍රමාණයකට ගුණදායකයි කියලා මේකේ ડોක්ටර් රිසර්ච් එකක් තියෙනවා. ඉන්ටර්නැෂනල් ලෝටර් කවුන්සිල් එකේ හෙඩ් විදිහට ඉන්න මොනා හැරිසන් කියන ප්‍රොෆෙසර් ගේ ටයිම් එක තියලාට බලන්න මම මට තිබ්බ වේදනාව නැතුව මම නැත්තම් දවස මඩනවා. සපෝස් සිම්පල් තමයි ඉති. අනේ ඉතින් ඔයාලට ගොඩාක් පිං ඉතින් අනිත් අයගේ දැස් පාදන්න මේ වචනේ මේ කිව් එක සම්බන්ධව. ඇත්තටම ඕගොල්ලන්ට ඊට වඩා පින්නෙත් නෑ. මොකද ඕගොල්ලෝ ඔය වගේ දේක් අඳුරලා දුන්නු නිසානේ අපිට ඇත්තට මේ වගේ දැන් ඇත්තටම අප්ලයිට ඔය දේ කිව්ව නිසානේ යා දැන් අපිට දුන්නේ. නෑ අවුරුද්දකටත් වැඩි ඒක සම්පූර්ණම ඒ තුවාලේ අවුරුද්දක් විතර තිබ්බා ඒකත් සම්පූර්ණයෙන් හොඳයි අර වතුර වලින් වොෂ් කරලා නේද? ඩ්‍රේන් වෙන එකෙන්. ඔව්. ඔව් ඒක අර මගේ යාළුවගේ වයිෆ් එයාටත් දැන් ටිකට 80කටත් වඩා හොඳයි කියලා කිව්වේ. 80කටත් වඩා හොඳයි කිව්වා. දැන් ඒ අය දාමට කතා කරන් කිව්වා මිස්ටර් අන්ඩ්‍ර මේ සාමාන්‍යයෙන් මල්ලි ඔය මැෂින් 3-4කට වඩා මම වියදම් කරලා තියෙනවා වයිෆ්ගේ කකුලට කියලා. බෙහෙත් කරන්න. ඒත් හොඳ උන්නේ නැහැ. හැබැයි මේකෙන් දැන් ගොඩ ලොකු සෝවයක් තියෙනවා කියලා මේ ඔය ඔබතුමා කිව්ව විදිහට එදා අපේ ඔව් අදම මේ අපේ වැඩ කරන කෙනෙකුට අපි අමාරුවෙන් වගේ ආයේ බාධකෙන් ගන්නවා. ඉතින් රෝගී තුනක් ආවා. ඒක කල්පනා කර ආදරන වැඩ කරන්න බැරි දෙයක් ගන්නත් යන වෙයි. ඒක වගේ මම උදේ වතුර බෝතලයක් ගිල්ලුවා මම ඉනියා කෝක් ඒක බෝතලේ කෝක් එකකට ලීටරේ බෝතලයක් දුන්නා. කෝක්යක් විතර බීපුවා. මෙන්නට අර කපුවේ ඉර වෙච්ච එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඔක්කොම නැති වෙනවා. ගෑස්ට්‍රයිටිස් වලට මාස 3ක් විතර එක දිගට හොඳටම මේ යෝග බොනවා නම් ලීටර් 3ක් විතර දවස ගානේ බොනවා නම් ගෑස්ට්‍රයිටිස් නිකම්ම නැති වෙනවා. එතකොට ෆැටි ලිවර් නෝමල් වෙලා නේද ෆැටි ලිවර්? ඔයා කරේ වෙන ට්‍රීට්මන්ට් එකක් කරේ නැහැනේ වතුර බොන එකනේ කරේ මේ මෙඩිකල් ඩිවයිස් මම කණේක බාල්ලේ කරේ නැහැ ඉතින් කණේක වන්න බෑ ඒක බැරිලා කියොත් කන්න කණේක බාල්ලේ වතුර බොන විතරයි කරේ ඉතින් කණේට වෙනදා වගේම කෑවා නේද? රයිට් හෙලෝ අයිබම් මිස් අයිබම් මිස් මම සුභාස් ලංකා හෙල්ත් සර්විස් ආයතනයෙන් මේ දිලිප් මහත්මයා තමයි නම්බර් එක දුන්නේ. ඔයාලට අපි කිව්වා ඩ්‍රේන් වෙන වතුර ගොඩක් හොඳයි. දද කුෂ්ඨ සමය රෝග තුවාල හොඳ වෙන්නේ නැති අයට තියෙනවා නම් දෙන්න ඉක්මනට හොඳ වෙනවා කියලා. ඔව්. ඒ ඇත්තටම සතුටුදායක ආරංචියකුත් අපිට ඇවිල්ලා තියෙනවා. ඒකින්ද මම මිස්ටර් ගත්ත කෝල් එකක්. ඔව්. සාමාන්‍යයෙන් මොන වගේ තත්ත්වෙද මේ තිබ්බේ මේක තුවාලේ හොදන්න තමයි මේක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ බෙහෙත් දානකොට තමයි මේක ඇත්තටම ඉක්මනට හොඳ වෙන්නේ. හොඳ වෙන්නේ. තුවාලේ ඒ කියන්නේ මගේ ස්නායු ප්‍රශ්නයක් තිබ්බේ. ඔව් ඔව්. ස්නායු ප්‍රශ්නයක් කියන්නේ තුවාලේ ආව හොඳ වෙන්නේ නැති එක අයින් කරන්න. ඒ කියන්නේ ඔක පාර පරියන්ත දමනි රෝගය කියන රෝගය මං හිතන්නේ මිස්. කකුල් දෙකෙන් පල්ලෙහා වැස්කියුලයිටිස් කියලා තමයි කියන්නේ. රයිට් කකුල් දෙකෙන් පල්ලෙහා ප්‍රදේශයට ලේ ගමනේ චුට්ටක් මදිකම. රයිට් ඔව් ඒක තමයි. ඉතින් තුවාලේ සෑහෙන රොකෝර මම ෆොටෝස් ඔක්කොම ගාගෙන තියෙන ඊට පස්සේ කොහොමාරි ડોක්ටර් කෙනෙක් channel කරලා පෙන්නනවා අපි ડોක්ටර් ඒ කියන්නේ ගොඩාක් ડોක්ටර්ස්ලාට ඔය තුවාල වලට බෙහෙත් දාන්න තැන් එහෙම දීලා දින අකව වටේ. ඔව් ඒක කිව්වත් අඩුනේ නැහැ. ඒනකොට ඔය අම්මගේ මට කිව්වා මෙන්න මේ එකක් තියෙනවා නම් පුළුවන් නම් මේ සෝදලා බලන්න කියලා. ඔව් ඔව්. ඇත්තටම එයාගේ ඇත්තටම මාර සක්‍රියාව නැතන මේ මොහොතේ අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ඇත්තටම සත්වා වෙන්නේ කලේ මේ ඉතින් එයා කියන ඒක වතුර ටිකේ සෝදන මම ඒ ડોක්ටර් දෙන බෙහෙත් එක දාගෙන ආවා මට තිබ්බ වේදනාව නැතුව මම නැත්තම් දවස මඩනවා. සපෝස් සිම්පල් තමයි ඉති. වේදනාව නැති කියන්නේ පැය 8න් අර දාන්නේ පැය 8 එක දවසට එකයිනේ දාන්නේ සාමාන්‍යයෙන්. මේ කියන්නේ මම පැය 2කින් 3කින් එහෙම දවසට 5ක් දාලා ඉඳලා තියෙනවා. ඒ වගේ හිටියා. ඒ වගේ අවුරුදු එකමාරක් හිටියා. බලන්න. ඊට පස්සේ දැන් ඇත්තටම මේ වතුරේකින් ඒක සෝදලා බෙහෙත් දාගෙන තියෙනවා. දැන් චූටි පොඩි ඒ ප්‍රදේශයක තමයි තුවාලේ තියෙන්නේ. ඔක තව මාසයක් යනකොට තුවාලේ හොඳයි කියලා බලන්න. මටත් ගොඩක් සතුටුයි. මොකද අපි කරන දේවල් වල ප්‍රතිඵලයක් විදිහට අර මහත්මයාට කිව්වේ හින්දානේ මහත්මයා ඒක විශ්වාස කරලා මිස්ටර් කිව්වේ. ඇත්තට මේ මිස්ටර් අන්ඩ්‍ර කියන්නේ ගොඩක් හොඳ පුද්ගලෙක්.
ඒක තේරුණා අපිට. ඉතින් මේ මම එදත් කිව්වේ මේ පුළුවන් නම් මේ ට්‍රීට්මන්ට් එක දැන් ඕක ඇත්තටම ලෙඩකට විතරක් නෙමෙයි ලෙඩ රෝග ගණනාවකට හොඳයි. හැබැයි ඇත්තටම මොන එක තියෙනවනේ. මොන වතුර එක අපේ බබාට මේ කොත්තුරු ටිකක් කෑවොත් එයාට ગેස්ට්‍රයිටිස් ඉති ගන්න බෑ. රූමෙට් එකටම හදනවා. ඒ වතුර එක බිව්වම එයා කඩ ඉස්සල වතුර ටිකක් බීලිවල ඒක පාරි වෙලා ආයි වතුර ටිකක් බීලා නෙදිනවා. ඒක පිටයි කිසි වගේක් නෑ. ગેස්ට්‍රයිටිස් වලට විතරක් නෙමෙයි ලෙඩ රෝග 35කටත් වැඩි ප්‍රමාණයකට ගුණදායකයි කියලා මේකේ ડોක්ටර් රිසර්ච් එකක් තියෙනවා. ඉන්ටර්නැෂනල් ලෝඩර් කවුන්සිල් එකේ හෙඩ් විදිහට ඉන්න මොනා හැරිසන් කියන ප්‍රොෆෙසර් එකයි. ටයිම් එක තියෙනලාට බලන්න මම ඩීටේල්ස් ටික මිස්ටර් දාන්න අදනේ නම් එක හම්බුනේ මට. මම දාන්නම් ඒ ටික බලන්න ගොඩක් වැදගත් වෙයි. මම මේ දිලිප් මහත්මයාට කිව්වා දිලිප් මහත්මයා කිව්වා තව ටික දවසකින් මැෂින් එක ඉන්ස්ටෝල් කරගමු කියලා. අපේ ගෙවල් වල මිස් වෙලා තියෙන්නේ සමහර ගෙවල් වල වාහන දෙක තුන තියෙනවා. සමහර ගෙවල් වල තට්ටු දෙකේ තුනේ ගෙවල් හදලා තියෙනවා. හැබැයි ගෙදර අවශ්‍යම දේ නෑ. මොකද වාහනේට ගහනවා අපි සුපර් පෙට්‍රල්. අපේ එන්ජින් එකට කොහෙන් හරි ජරාවක් දාලා ලෙඩ වෙනවා. මේක ගොඩක් ගුණදායකයි. ගොඩක් හරි කට්ටිය පිළිගන්න කැමති නෑ වතුරෙන් මේ වෝටර් තෙරපි එකකින් මේව දෙයක් වෙනවා කියලා. හැබැයි අපි try කරනවා 2017 වසරේ ඉඳලා අපි මේ ට්‍රීට්මන්ට් එක වෝටර් තෙරපි කරනවා ලංකාවේ. ගොඩාක් අය මිස් කියන්නේ සුව වුණා ඉන්නවා මේලා. අපි කරා 2018 වසරේ කරා liver damage හොඳට මක්මාව හොඳටම damage වෙලා තිබ්බා. kidney හොඳටම damage වෙලා තිබ්බා. ඊට අමතරව stent එකක් හෝ දෙකක් දාපු රෝගියෙක් heart එකේ pressure cholesterol sugar තිබ්බ රෝගියෙක් එක වේලකට මිස් කියන්න බෙහෙත් පෙති 25ක් බිව රෝගියෙක්. ඉතින් මේ රෝගියාට අපි එයාට අපිව හඳුන්වලා දුන්නේ මීරිගම ප්‍රදේශයේ ටීචර් කෙනෙක්. එයාගේ හස්බන්ඩ්ගේ යාළුවා කියලා. ඉතින් අපි එයාලට කියන්න බැරි හින්දා ගෙදර අයට කියන්න බැරි හින්දා ටීචර්ලා තින් කියලා ආවේ රිපෝට් බලලා ඒ රිපෝට් ගොඩාක්ම ඩැමේජ් දුර්වලයි. ඒ රිපෝට් බලලා අපි ගියා මෙයා මාස 3ක්වත් ජීවත් වෙයි දන්නේ නැහැ. හැබැයි මාස 3ක් ජීවත් වුණොත් මේ වතුර බෙහෙත් බීගෙන ට්‍රීට්මන්ට් එක කරගන්න පුළුවන් වුණොත් මෙයා සෑහෙන කාලයක් ජීවත් වෙනවා කියලා. කිව්වා වගේම මිස් පළවෙනි මාස 6 අපි සර්විස් එකට යනකොට මැෂින් එකේ අර කාමරේ ඉඳලා කුස්සියට ඒ ගන්න බැරි තරම් අමාරුවෙන් හිටියේ මේ රෝගියා. අපි ගෙදර මැෂින් එක ඉන්ස්ටෝල් කරනකොට කාමරේ ඉඳලා කුස්සියට ඒ ගන්න බැරුව හිටියේ. හැබැයි මේ රෝගියා ඉක්මනට රිකවර් වෙලා පළවෙනි මාස 6 යනකොට බයික් එකේ නැගලා එයාගේ ගෙදරට බඩු ගේන්න පුළුවන් ලෙවල් එකට ඉම්ප්‍රූව් වුණා. හිතන්නකෝ. ඊළඟට බෙහෙත් පෙති 25 බීපු රෝගියෙක් බෙහෙත් පෙති ගොඩාක් අඩු කරලා තිබ්බා ડોක්ටර්ස්ලා. ඊළඟ මාස 6 යනකොට ගේ ඉස්සරහා කඩයක් දාගෙන කඩේ බඩු ටික ගෙනල්ලා බඩු කඩේ ගෙනල්ලා සෙල් කරන ප්‍රමාණයටම ඉම්ප්‍රූව් වුණා. ඊට පස්සේ ඒක දැකපු අර ටීචර්ලා මීරිගම ප්‍රදේශයේ ටීචර්ලාත් මැෂින් එකක් ඉන්ස්ටෝල් කරගත්තා. එයාගේ හස්බන්ඩ්ගේ තිබ්බ වකුගඩු ප්‍රශ්න තව ප්‍රෙෂර් කොලෙස්ටරෝල් ප්‍රශ්න වලට සෑහෙන උත්තර හම්බුණා. දැන් 2018 ඉඳලා යාලත් ඉතින් තෙරපි කරනවා. ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා නොදන්න දේවල්. මට ඒකත් දෙන්න බෙදාන්න. අපි මිස් මේ ළඟදී අර්ණගංවිල ප්‍රදේශයේ උග්‍ර වකුගඩු රෝගියෙකුට පවා ඉන්ස්ටෝල් කරා. කියන්න සතුටුයි මූත්‍රා බින්දුවක්වත් පාස් නොවුණු දවස් 3න් 3ට ඩයලයිසිස් කරන රෝගියා මාසෙයි දවස් දෙකක් යනකොට මූත්‍රා පොඩ පාස් වෙන්න ගත්තා. අර ඩයලයිසිස් කරන කාලය දවස් 3න් 3ට කරේ. එයා දැන් දවස් 6න් 6ට කරන්නේ. 6න් 5න් කරනවා ඒත් එයාට අපහසුතාවය නෑ. වෙනද 3න් කරනකොට කරේ නැති වුණොත් එහෙම එයාට හරිම අපහසුතාවයක් තියෙනවා. මොකද මිය යන්න වුණත් පුළුවන් හරියට මේ කියන්නේ ඩයලයිසිස් කරන්න නැති රෝගියෙක් කරන්න නැතුව දවස් කීප දෙක තුනක් රැඳුනොත් මිය යනවා. ඉතින් ඒ තරම් ගුණාත්මක භාවයක් තියෙන ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඒක දැනගෙන ඉන්න එකත් හොඳයිනේ. මම විස්තර දාන්න මිස් බලන්න ඉන්න ගමන් ගෙදර ඉන්න ගමන්. අනේ ඉතින් ඔයාලා ගොඩාක් පිං ඉතින් අනිත් අයගේ දැස් පාදන්න මේ වචනේ මේ කිව් එක සම්බන්ධව. ඇත්තටම ඉතින් ඕගොල්ලන්ට ඊට වඩා පිං දෙන්න ඕනේ. මොකද ඕගොල්ලෝ ওই වගේ දේවල් අඳුරනලා දුන්නු නිසානේ අපිට ඇත්තට මේ වගේ දැන් ඇත්තටම අප්‍රයයට ඔය දේ කිව්ව නිසානේ යා දැන් අපිට දුන්නේ. දැන් මමත් එම දැන් ගන්න ලෙඩුන්ට විතරයි නිකන් සාමාන්‍යයටත් මම කියනවා අරගෙන මේව කරන්න කියලා. ඔව් ඕන ලොකු කෙනෙක් ඉතින් මම මේක පොඩ්ඩක් දැනුවත් කිරීමක් විදිහට ගත්තේ ඇත්තටම මිස් කමක් නැහැනේ නේද? මොකද මේ ගොඩාක් ඔයාලට ඕනම තුවාල වල මුල ඉන්නම ෆොටෝ ටිකක් දාන්න පුළුවන් ඇත්තටම. ඒක තමයි ලොකු. ඒ තියෙන මේ වෙනසක් දාන්න ඉතින් තව කෙනෙක් ඇත්තටම මේ නොදැනුවත්කමනේ අනිවාර්යයෙන් මේක නොදැනුවත්කම තියෙන්නේ මිනිස්සු බයයි අර දැන් ගොඩාක් ෆේක් ප්‍රොඩක්ට් නේ තියෙන්නේ හැම එකක්ම. ඒක මිනිස්සු බයයි ඇඩ් එකෙන් දැකලා මේක සත්‍යද කියලා බලනකල් මිනිස්සු කැමති නැහැ. ඒක ඇත්ත දෙයක් කියනවා ඉතින් සමාජයේ තියෙන තත්ත්වෙත් එක්ක. මොනින් මේ අනේ ගුඩ් මොර්නිං ගන්න ඉතින් යමුත කරනවා. ගුඩ් දෙයක් පොඩ්ඩක් අපි ඩිස්කස් කරන්න ඕනේ කියලා හිතුණා. කතා කරන්න පුළුවන්ද දැන්? මල්ලි ඔව් මම ගත්තේ මේ දැන් අර තාත්තගෙත් අර කකුලේ එහෙම තුවාල චුට්ට තිබ්බේවත් හොඳ වුණා කියලා කිව්වා. මූණෙත් අර පැහැය පොඩ්ඩක් අර යාගේ ඩාර්ක් වෙලා තිබ්බේ ඩාර්ක් ස්පොට්ස් ඒවත් ටිකක් අඩු වුණා කියලා කිව්වා. මේ ඒ වගේම ඔයාගේ අර ෆැටි ලිවර් වලට තිබ්බ මොනවා හරි ෆැටි ලිවර්
normal වෙලා නේද fatty liver? ඔයා කරේ වෙන ට්‍රීට්මන්ට් එකක් කරේ නෑනේ වතුර බොන එකනේ කරේ මේ මෙඩිකල් ඩිවයිස් මම කණේක බාල්ල කරේ නෑ ඉතින් කණේක අන්න බෑ එතන ඇරලා ගියක් කන්න කණේක බාල්ල වෙනදා වගේම කෑවා නේද? ඔය මම කිව්ව විදිහට ට්‍රීට්මන්ට් එක පටන් ගන්න කරගෙන යන කාලේනේ ඔයාගේ ෆැටි ලිවර් ලෙවල් එක සාමාන්‍ය මට්ටමට ආවේ මල්ලි. ඔව් ඒක මේක ජපානයේ මල්ලි අනුමත කරලා තියෙන ප්‍රොඩක්ට් එකක් ජපානයේ මෙඩිකල් ඩිවයිස් එකක් විතර පාවිච්චි කරන්නේ. ඒතකොට ජපානයේ ડોක්ටර්ස්ලා මේක අනුමත කරලා තියෙනවා මෙඩිකල් ඩිවයිස් එකක් විතර පාවිච්චි කරන්න. ඉතින් මේකේ 9.5 බිව්වා කියලා කොහෙවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොනේ මිස්ටර් ඔයාලා කතා කරන්න බලන්න මේ විනාඩියක්. මගේ අර මගේ කකුලේ ඇඟිල්ලේ මං කිව්වේ. ඔව් දැන් අවුරුදු ගානක් යන දේවල් ඒකත් තමයි. ඊළඟට අර මූණේ ඒකට වැඩි පැහැපත්. මූණේ අර මොල් පොඩක් එක වෙලා තිබ්බ ටිකක් නැති වෙලා තියෙනවා ක්ලීන් ක්ලියර් වෙලා නේද? ඔව් ඒකත් තියෙනවා ඊළඟට තව ගොඩාක් තියෙනවා සාමාන්‍ය බලපුවම. මොකද දැන් ඔය පුතාගේ කලින් කොලෙස්ටරෝල් ප්‍රෙෂර් ලෙවල් එක සාමාන්‍ය මට්ටමට ආවා කියලා ඔබතුමා කිව්වා නේද? ඔව් ඒ කියන්නේ එයාම කිව්වා නේද? ඔව් ෆැටි ලිවර් නෝමල් කියලා. ඔව් එයාම කිව්වා. එතකොට ඒ බිව්වේ අපි මං අර කිව්ව විදිහට ට්‍රීට්මන්ට් එක කරගෙන යනකොටනේ. ඊට අමතරව මේ මිස් අන්ඩ්‍ර මේ දැන් ඔබතුමාගේ අර මූණේ තිබ්බදී අර පොඩි ලැබ කැලල් වගේ තිබ්බේ වයි. ඔව් ඒක අඩුයි. ඒකත් අඩු වුණා. ඊට පස්සේ අර තුවාල හැදෙන එකත් මං ඒ මොනොත් දැන් එවිඩන්ස් ගොඩක් තියෙනවනේ ඇත්තටම මේකේ මේ සුවතාවයල් තියෙනවා කියන ඇඟට වෙනසවල් දැනෙනවනේ. තියෙනවා අනිවාර්යෙන් තියෙනවා. ඔව් ඒකින්ද ඔයා ඔය කියන විදිහටම ට්‍රීට්මන්ට් එක කරගෙන යන්න මම පුතාට කෝල් එකක් දෙන්නම්. අනිත් එක අර ඔබතුමාම කිව්වේ අර ඔයාගේ යාළුවගේ වයිෆ් විතර තුවාලයක් තිබ්බ කියලා කකුලේ නේද? ඔව් ඇඟිලි කකුලේ ඇඟිලි 10යි තියෙන්නේ 2යිනේ තියෙන්නේ අටක්ම කපලාද? මම කියන්නේ එක්කේ කකුලේ තුවාලේ හොඳ වීගෙන එනවා කියන්නේ දැන් මේ පොඩි මාස 3ක් වගේ ඇතුළත අපේ ඔව් අදම මේ අපේ වැඩ කරන එක්කෙනෙකුට අපි අමාරුවෙන් වගේ ආයේ බාධකෙන් ගන්නවා. ඉර රෝගී තුනක් ආවා. ගල කල්පනා කර ආදරම වැඩ කරන්න බැරි දෙයක් ගන්නත් යන්න වෙයි. ඒක වගේ මම උදේ වතුර බෝතලයක් ගිල්ලුවම ඉනියා කෝක් ඒක බෝතලේ කෝක් විතර ඉතේ බෝතලයක් දුන්න කෝක්යක් විතර බීපුවා මිනිහට අර කපුවේ ඉර වෙච්ච එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඔක්කොම නැති වෙනවා. ગેස්ට්‍රයිටිස් වලට මාස 3ක් විතර එක දිගට හොඳටම මේ යෝග බොනවා නම් ලීටර් 3ක් විතර දවස ගානේ බොනවා නම් ગેස්ට්‍රයිටිස් නිකම්ම නැති වෙනවා. එතකොට අර එන්ඩොස්කෝපි කරපු අය ඉන්නවා 175ක් ඩැමේජ් වෙලා ආමාශය 175ක් බිත්ති ඩැමේජ් වෙලා හිටපු කට්ටිය පවා මේ මාස 3 යනකොට සෑහෙන්න 85කින් විතර සුව වෙලා තිබ්බා. ඉතින් හිතන්නකෝ. එතකොට දැන් කෙනෙක් කරන්න ඕනේ ඉතින් අර අපි ગેස්ට්‍රයිටිස් තියෙනවා කියලා දැනම ගොඩාක් පිටි ಜಾති කරන එක ගොඩාක් තෙල් ಜಾති කරන එක කර මේක කරලා වැඩක් නැහැ. යම් කිසි මට්ටමකින් පාලනය වෙලා මේක කරගත්තොත් ඉමීඩියට්ලි හොඳ වෙනවා. මගේ අනිත් ඇටවන්න වගේ බලම ඉස්සර වෙලා. දැන් මේක බෙහෙත් මොකුත් නෑ වෙනදට පහම පිළින්නේ මම බොනවා තුවාල කටලා. මේක වතුර දාපුවම ඒක ඒවා පිළිලා. මං කිව්වේ ඔබතුමාට මේකෝගේ ඩ්‍රේන් වෙන වතුර තුවාල හොඳ වේදුයි ගමන් ඉක්මනට හොඳ වෙනවා කියලා. ආයි දද කුෂ්ඨ සමේ රෝගේ හැමදේටම හොඳයි කියලා. ඒ දේ වෙනම ආයි පැසවන්නේ මොකුත් නෑ.